Hi, welcome to my channel. avekma.lk. අයුබෝවන්. ඉතින් අද රීඩින් එක ඔයා වෙනුවෙන් අරගෙන ආවේ විශේෂ හේතුවක් නිසා. කෙටියෙන් දෙන්න ෂෝට් වීඩියෝ එකක් විදිහට හදන්න හිතාගෙන හිටියත් මනසට ආව පණිවිඩයත් එක්ක වීඩියෝවට අවශ්‍ය කරුණු චුට්ටක් විතර වැඩි වුණ නිසා වීඩියෝ එක මේ විදිහට හදනවා කියලා හිතාගත්තා. ඉතින් අද ඔයා වෙනුවෙන් ගෙනාපු රීඩින් එක අවිඥාපි අරගෙන ආවේ ඔයාගේ ඉදිරි පැය 24 සහ ඉදිරි පැය 24න් පසු කාලයේ බලපෑම කොයි විදිහද කියලා ඔයාට හදිසියෙම කියන්න අවශ්‍ය වුණු නිසා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මේක ටයිම්ලස් රීඩින් එකක්. ඔයා මේ වීඩියෝව කොයි වෙලාවක කොයි දිනයක හරි බලන පළවෙනි අවස්ථාවේ ඔයාට ලබා දෙන අනාවැකියක් තමයි මේ. ඉතින් අපි තවත් කල් නොගෙන වීඩියෝවත් එක්ක එකතු වෙමු. දැන් තිරේ දිස්සෙනවා කාඩ්ස් 3ක්. ඉතින් මේ කාඩ්ස් තුනෙන් number 1, number 2, number 3 යන අංක වලින් කිනකටම හිත ගිය අංකය තෝරගන්න. අන්න ඒ අංකය තමයි ඔයාට අද අනාවැකි කියන්නේ. ඉතින් number 1 ෆයිල් එක සිලෙක්ට් කරපු ඔයාට ඔයාගේ ඉදිරි පැය 24 ගැන සහ පැය 24න් පසු කාලය ගැන කෙටියෙන් රීඩින් එක ඔයාට ඉදිරිපත් කළොත් මුලින්ම මම කියන්නම් මෙහෙම මේ වෙලාවේ ඔයා ආදරය කරන කෙනෙක් නම් හෝ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඇත්තටම මේ ගෙවෙන්නේ ඔයාගේ මනසට හදවතට ඔළුවට විවේකයක් ඕන කාලයක්. ආදරය ගැන කිව්වොත් ඇත්තටම හදවතට විවේකයක් අවශ්‍ය කාලයක්. පෙර සම්බන්ධතාවයක පීඩාවක් හිතේ ඇති. ඒ වගේම යුග දිවිය තුළ ප්‍රශ්න ගැටලු මත ගැටුම් ඇති වුණොත් මේ වෙලාවෙම කොයිම විදිහකින්වත් ඔයා ගැටි ෆයිට් කරන්න යන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්නේ දුර දිග යන්න පුළුවන්. ඔයාගේ විවාහ ජීවිතේ දෙදරලා යන්න උනත් පුළුවන්. හොඳම දේ ප්‍රශ්නේ විශ්වයට කාලයට බාර දෙන්න. හදිසියෙලා කිසිම දෙයක් කරන්න යන්න එපා. මොකද මේක කිසිම විශේෂ තීරණයක් ගන්න හොඳ වෙලාවක් නෙවෙයි. කරන්න ඕන හොඳම දේ මනස සංසුන් කරගෙන විවේකීව ඉන්න එක. ඔයාට ඒක කරන්න සිද්ධ වෙනවා. ඔයාට ඊළඟට කරන්න දේවල් කීපයක් තියෙනවා. ඒ ගැන හිතන්න කාලය යොදවන්න. ඒ හිතනකොට මනස ඒ පණිවිඩයන් ඔයාට හරි පැහැදිලිව ලබා දෙයි. ඒක කලබල වෙලා කරන්න එපා. මනස රිලැක්ස් කරගෙන ඒ ගැන අවධානය දෙන්න. කායිකව ගැටෙන්න යන්න එපා. මොකද අලුත් විදිහට වැඩ කරන්න ලැබෙනවා ඔයාට ඉස්සරහට. ඔයා දැන් ඇති කරගන්න ඉවසීම මත අලුත් විදිහට ගොඩාක් වැඩ කරන්න තියෙනවා. ඉතින් නව ප්‍රබෝධයක් ජීවිතේට එයි. දැන් මනසට දෙන විවේකය ඒ රිලැක්ස් එක මත ඒ ප්‍රබෝධය ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් මුදල් සම්බන්ධව කියන්න තියෙන ධනය සම්බන්ධවත් මේ වෙලාවේ ඔයාට තියෙන දේෙන් ඔයා සතුට වෙන්න කරගෙන යන දේවල් ඒ විදිහටම කන්ටිනියු කරගෙන යන්න. අලුත් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා නම් හොඳට හොයන්නේ ගැන. ඒ දේට අවශ්‍ය සම්පත් තව හොයලා ශක්තිමත් අත ගහන්න. ඔයාගේ තියෙන දේට දක්වන කෘතඥතාවය මත නව රැකියා, නව තනතුරු, නව වගකීම්, නව අවස්ථා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. chances එනවා. ඉතින් ඒ හරහා ධනය වර්ධනයක් කරගන්න හැකි වේවි. සෞඛ්‍ය ගැන කිව්වොත් මනස පිළිබඳව ඔයා විසීම පාලනයක් ස්වයං පාලනයකින් කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි. ආධ්‍යාත්මික සෝතාව වෙනුවෙන් මෙඩිටේෂන් වන නිරත වීම සුදුසුයි කියලා විශේෂයෙන් කියනවා. ඉතින් number 1 ෆයිල් එක සිලෙක්ට් කරපු ඔයාට දෙන්න ඕන හොඳම රීඩින් එක තමයි මේ ලබා දුන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි අපිත් එක්ක රීඩින් එකට එකතු වුණාට. ඉතින් number 2 ෆයිල් එක සිලෙක්ට් කරපු ඔයාට හදිසියෙම ලබා දෙන්න තියෙන රීඩින් එක ඉදිරි පැය 24 සහ ඊට පසු කාලේ කොයි විදිහද කියලා ඔයාට දුන්නත් ඔයා ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ආදරයක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ පදනම සැකසේ අනිවාර්යෙන් දිගුකල් පවතින ආදරයකට ඔයාට හිමිකම තියෙනවා කියලා සතුටෙන් කියන්න ඕනේ. ඒ වගේ ජීවිතේට ගෝ එකක් ඒ වගේම ගෝ එකක් නැහැ. නැවතිලා වගේ හැමදේම නිකන් බ්ලොක් වෙලා වගේ
අවශ්‍ය දේවල් වෙන්නේ නැහැ බ්ලොක් වෙලා වගේ එහෙම දැනෙන ගතියක් ඇති. ඉතින් එකපාරටම තත්ත්වයේ වෙනසක් වෙලා වේගයෙන් ඉදිරි පැය 24න් පසු වැඩ කටයුතු සිද්ධ වෙන්න පටන් ගනී. ඉතින් ෂණික වෙනසක් ඇති වෙයි. ඔයත් එකපාරම නිකන් කරකවලා තෑරියා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් හැබැයි තත්ත්වය තේරුම් ගන්න මේ ඔයාගේ ජීවිතයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙන්න පටන් ගැනීම. ඉතින් ඔයා තුල පවා ඒ කියන්නේ මෙහෙමයි ඒ වෙනස ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා යුග දිවියක් ගත කරන කෙනෙක් නම් යුග දිවිය තුලදී අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය දෙනවා වගේ තාත්තා කෙනෙක් දරුවෙකුට ආදරය දෙනවා වගේ තමන්ගේ සහකරු සහකාරියට ආදරය දෙන්න ප්‍රශ්න ගැටලු විසඳෙයි. ඉතින් අවුල් වෙලා තිබුණ වැඩ කටයුතු පිළිවෙලට වෙන්න පටන් ගනී. ආදරය ඒ කරන කියන දේවල් වලදී තමන්ගේ සීමා මායිම් තියාගෙන වැඩ කටයුතු කරන්න, තමන්ගේ අවශ්‍යතා සපුර ගන්න, තමන්ට ආදරය නොකර කාට මොනවා කළත් වැඩක් නැහැ. හොඳින් මතකයට ගන්න එක. ඉතින් මේ පැය 24න් පසුව තමන්ට ලැබෙන පණිවිඩ, දකින්න හීන, අහන්න ලැබෙන ප්‍රවෘත්ති ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම විදේශ ගමනක් ගැන බලාපොරොත්තු තිබුණ කෙනෙක් නම් ඔයා ඒ සඳහා සුබ ප්‍රතිඵල පෙන්눔 කරනවා. ඉතින් ධනය, රැකියාව සම්බන්ධ ඉක්මන් තීරණ ගන්න වෙන අවස්ථා ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ඔයාට රැල්ල යන විදිහට යන්න, විරුද්ධ අතට යන්න උත්සාහ ගන්න එපා. ඉතින් උපරිම ප්‍රයෝජන ගන්න, විවෘතව කතා කරන්න, හැඟීම් ප්‍රකාශ කරන්න, කියන වැඩ කටයුතු ඉක්මන් වෙයි. ඒ වගේම අලුත් වැඩ පටන් ගන්න පුළුවන්. ඒ වගේ කාලයක් උදා වෙනවා. ඒ වගේම ලෙඩ රෝග අසනීප ඔයාට තිබ්බනම් ඒ දේවල් වලට පවා හීලින් ලැබෙන කාලයක් මේ. ඉතින් ඒ ගැන ලොකු ඉෂුව එකක් වෙන්නන්නේ නැහැ. ඉතින් එහෙනම් හරිසියම හරි කෙටියෙන් දුන්න මේ රීඩින් එකත් එක්ක ඔයා එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඉතින් නම්බර් 3 ෆයිල් එක සිලෙක්ට් කරපුව ඔයාට හදිසියෙම ඔයාගේ ඉදිරි පැය 24 සහ ඊට පස්සේ කාලය ගැන ලබා දෙන්න යන රීඩින් එක තමයි මේ දැන් දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් එපා වෙලා, කලකිරිලා, වැඩ පිරීලා වගේ හැඟීමක් තමයි ඔයාගේ මනසට මේ වෙලාවේ දැනෙන්නේ. ඒ එහෙම නේද? ඉතින් ජීවිතේට හොඳ නව අවස්ථා ආවත් ඒවා නොපෙනෙන තත්ත්වයේ තියෙනවා. ඕනතරම් නව අවස්ථා ඉදිරි පැය 24න් පස්සේ එන්න හැකියාව තියෙනවා. ඔයා විවෘත නොවීම තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ඒ දේවල් සම්පූර්ණ ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ සමහර වෙලාවට. ඊතරිදිලා ඉන්නවා. පැත්තකට වෙලා ඉන්න හිතෙනවා. කාගේවත් උපදේශක්, කරුණාවක්වත් ගන්න හිතෙන්නේ නැති නොදැනෙන තරමට. තව හේතුවක් තමයි ඔයාට කරන්න තියෙන වැඩ සීමාව පිරීලා ඇති. ඉතින් ඒ හින්දා නව අවස්ථාවකට යන්න ඔයා මැලි වෙනවා. ජීවිතයේ දෙන සමහර අවස්ථාවලට ඔයාගේ වැඩි ප්‍රියතාවයක් නැහැ. ඉතින් ආස නැති දේවල් කරන කවුරුත් කැමති නැහැනේ. ඉතින් මෙහෙමයි. දැන් කරන දෙයට ඉහළ අවධානයක් දෙන්න. හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන තැනටම ඔළුව හදාගන්න එපා. අලුත් අවස්ථාවකට දොර වහනවා වෙන්න පුළුවන් ඔයා ඒ හින්දා. ඉතින් Taman දැනට කරන දේ තියෙනවනේ. හොඳට ස්ථීරව පදනම හදාගන්න එකට. පස්සේ අලුත් වැඩක් ගැන අයිඩියාස් එයි ඒවට ඔයාට. ඒව රට ගහන්න දැනුම වැඩි කරගන්න ගොඩාක් කල් එකම දේ කරලා අර ඒකේ එපා වෙච්ච මානසිකත්වයකුත් ඔයාගේ හිතේ තියෙනවා. අලුත් දෙයක් ගැන හොයන්න තව අධ්‍යයනය කරන්න සුදුසු නම් ඒ දේවල් වලට අත ගහලා වැඩ කරන්න. ඉතින් ආදරය දැනට නවිදින කෙනෙක් නම් ඔයා විශ්වය ඔයාට අවස්ථාවන් ඉදිරි පැය 24න් පස්සේ දෙනවා. ඒත් ඔයා කැමති නැති වෙන්න බලයි. තව ටිකක් හිතලා බලන්න. ධනය සම්බන්ධවත් ඒ විදිහම තමයි කියන්න තියෙන්නේ. විශ්වය ඔයාට අවස්ථාවන් ගොඩක් ඉදිරි පැය 24න් පස්සේ දෙනවා. ඉතින් ඒ සමහර අවස්ථාවලදී ඔයා ඒවට කැමති නැති වෙන්න බලයි. ඒ ටිකක් හිතලා බලලා කල්පනා කරලා තීරණ ගන්න. ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධව භාවනාව, මනස රිලැක්ස් වෙන සංගීතය, ගීත ඇසීම ගොඩාක් හොඳයි. දෙයක් කරන්න කලින් ගොඩාක් හිතන ගතිය ටිකක් අඩු කරලා ඔයා රිලැක්ස් නිදහස් මනුෂයෙක් බවට පත් වෙන්න ඒකට උත්සාහ කරන්න. සාම්ප්‍රදායිකව හිතන්න වැඩ කරන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේ. හැම දෙයක්ම සම්පූර්ණ වෙනකම් බලන් හිටියොත් ඔයාට කිසි දෙයක් කරගන්න බැරි වෙයි.
ඒ නිසා තියෙන ටිකෙන් යම් දෙයක් ඕන දෙයක් පටන් ගන්න. ජීවිතය තුළ පරිවර්තනයක් වෙන්න ඉඩ තියෙනවා. වෙන නියමිතයි. ඉතින් විශ්වාසයෙන් වැඩ කටයුතු කරන්න, තමන් ඉන්න තැන හදාගෙන පරිස්සමෙන් හොඳ අවබෝධයකින් වැඩ කටයුතු කරන්න කියලා මතක් කරනවා. එහෙනම් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට අපිත් එක්ක රීඩින් එකට එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ රීඩින් එක පොදු රීඩින් එකක්. ඔයාලට ප්‍රයිවට් රීඩින්ග්ස් අවශ්‍ය නම් දැන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. අපේ WhatsApp නම්බර් එක චේන්ජ් වුණා. ඉතින් කලින් රීඩින් ගත්ත අයටත් එක්ක මේ මතක් කිරීම. ඉතින් ගොඩාක් ස්තුතියි අපි විශ්වාස කරලා නැවතත් රීඩින් එකට එකතු වුණාට. තවත් ඉදිරියේදී වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ අනාගතයක් ජය වේවා.